සුබ දවසක් ඔයාලා හැමෝටම. වෙහෙස වෙලා වැඩ කරන ඔයාට වැයුණු ශක්තිය නැවත ලබා ගන්න, ඇඟට ශක්තිය වඩවන, ඇඟ සිසිල් කරන රසවත් පානයක් සකස් කරගන්න විදිය තමයි අද මම ඔයාලට මේ වීඩියෝ එකෙන් කරන්න හිතුවේ. ඉතින් උදේම හිස් බඩටම මේක හදාගෙන බීලා ඔයාලට පුළුවන් දවසම ප්‍රබෝධමත්ව ගත කරන්න. මේක හදලා බිව්වට පස්සේ උදේ කෑම එක නැතත් ඔයාලට වැඩ ටික කරගන්න පුළුවන්. ඒ වගේම තමයි අධිරුධිර පීඩනය, රක්ත හීනතාවය, ગેස්ට්‍රයිටිස් තියන අයට හරිම ගුණයි මේ කැඳේ එක. ඉතින් එහෙමනම් තවත් වෙලා ගන්න අපි බලමු මේ කැඳේ එක හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම මම අරගත්ත සව් මේ සැහැඳි 3ක්. සව් ටික හොඳින් සෝදලා භාජනයකට දාගත්තා. ඒකට වතුර මිලිලීටර් 250කුත් එකතු කරගත්තා. ඊළඟට මේ කිතුල් පිටි. කිතුල් පිටිත් මේ විදිහට මේ සැහැඳි 3ක් අරගත්තා. කිතුල් පිටි ටික බෝල් එකකට දාලා පොල් කිරි ටිකකින් හොඳට අපි දිය කරගන්න ඕන. මෙතනදී ඉතින් ඔය උකු කිරිම ගන්න අවශ්‍ය නැහැ. දෙවෙනි කිරි එහෙමත් නැත්නම් වතුර වලින් උනත් දිය කරගන්න පුළුවන්. කිතුල් පිටි ටික පොල් කිරියකින් හොඳින් දිය කරගන්න ඕන අපි කැට පොඩ්ඩක්වත් නැති වෙන්න. දැන් මේක පැත්තකින් තියලා අපි සව් එක ලිපෙන් තියාගමු. සව් ටික හොඳින් තැම්බෙනකල් අපි මෙන්න මේ වගේ ලිපේ තියලා හැඳි ගන්න ඕන. සව් ටික තැම්බුනාම අපිට බලා ගන්න බලන්න හොඳට විනිවිද පේන්න ගන්නවා සව්වට. අන්න ඒ වෙලාවට පොල් කිරි වල දිය කරගත්ත කිතුල් පිටි ටික අපි මේකට එකතු කරගන්නේ. ලුණු එකතු කරගන්න පුළුවන් ඔයාට මේ වෙලාවේ. දැන් ඊළඟට ආයෙම හැඳි ගන්න දිගටම විනාඩි 2ක් 3ක් වගේ යද්දි කිතුල් පිටියක තැම්බිලා මිශ්‍රණය මෙන්න මේ වගේ ඝන වෙන්න ගන්නවා. ඒ වෙලාවට පොල් කිරි මිලිලීටර 600ක් එකතු කරගන්න. සීනි මේස හැඳි 4ක්. පැණි රසට අකමැති නම් ඔයාට සීනි අඩු වෙන්න එහෙමත් නැත්නම් සීනි නොදා වුණත් හදාගන්න පුළුවන්. වියලි මෙදි ටිකක් මම එකතු කරගත්තා මේකේ රස වැඩි කරගන්න. ඔයාට තියෙනවා නම් තව කජු රට ඉඳි වගේ දේවල් උනත් මේකට එකතු කරගන්න පුළුවන්. දැන් ඉතින් කැඳ එක හොඳින් රත් වෙනකල් තවත් විනාඩි 2-3ක් ලිපේ තියාගෙන ওই විදිහටම හැඳි ගන්න තමයි තියෙන්නේ. ඉතින් මම මෙන්න මේ ගානට එද්දි ලිපෙන් බා ගන්නවා. මොකද මම මේ කැඳ එක බොන්න පුළුවන් ගානට තමයි හදාගන්නේ. ඔන්න ඔය විදිහට තමයි මම මගේ රසම රස කිතුල් පිටි කැඳ එක හදාගත්තේ. මේක හරිම රසයි. බඩත් පිරෙනවා බිව්වට පස්සේ. ඉතින් උදේට කන්න එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. මේ කැඳ එක උදේ පාන්දරම හිස් බඩට හදාගෙන බෙව්වම. ලෙඩ රෝග ගණනාවකට මහඟු ඔසුවක් වන කිතුල් පිටි කැඳ එක ඉතින් ඔයත් උදේ වරුවක හදලා බීලා බලන්න. රෙසිපි එක ප්‍රයෝජනවත් කියලා හිතනවා නම් ලයික් එකක් කමෙන්ට් එකක් දීලා තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. ගිහින් එනම් තවත් දවසක අලුත් රෙසිපි එකක් අරගෙන එතකන් වීඩියෝ එක බැලුවට ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි.